ආයිබෝන් ළමයි. හරි. එතකොට මේ වීඩියෝ එක බලන්න ඔයා අපේ පන්තියේ ළමයෙක් වෙන්න පුළුවන් නැත්නම් ආපු නැති ළමයෙක් වෙන්න පුළුවන් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම තමයි මේ අවුරුද්දේ ඔලෙවල් ලියලා ඉවර කෙනෙක් වෙන්න පුළුවන් 26 බැච් එකත් එක ලියන කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් 27 බැච් එක කෙනෙක් වෙන්න පුළුවන් ඒකත් ප්‍රශ්නයක් නැහැ. අපි මේ කතා කරන්නේ 2025 නැත්නම් 26 ලිව්ව 25 බැච් එකේ 26 ලිව්ව එක්සෑම් එකේ පේපර් එක. හරි? ඕකේ. එතකොට මුලින්ම MCQ එක අපි කතා කරලා ඉවරයක් කරලා දාමු. හරිද? MCQ පේපර් එක ගන්න. හරිද? ඔයාලා ගාව ඇති MCQ පේපර් එක ගන්න. එතකොට හරි. අපි මුලින් දැන් කතා කරන් යන්න. හරි? මුලින්ම අහනවා 1. හරිද? උඩින් තියෙනවා පොඩි කේස් ස්ටඩි එකක් දීලා පොඩි මේ ඡේදයක් දීලා කියනවා පහලින් පළවෙනි එක යාත්‍රා ව්‍යාපාරයේ සපුරාලන මිනිස් අවශ්‍යතාවය මොකක්ද කියලා අහන්න. හරිද? යාත්‍රා ව්‍යාපාරයේ සපුරාලන මිනිස් අවශ්‍යතාවය. බලමු. උඩ කියවල සහන් අමරදුව නගරයේ ගොඩනැගිල්ලක් කුලියටගෙන යාත්‍රා නමින් දුරකථන සේවා සපයන ව්‍යාපාරයක්. දුරකථන සේවයක් සපයන්නේ. ඒ කියන්නේ මොකක්ද ඒක? දුරකථනයෙන් කරන්නේ sannivedana ළමයි. එතකොට ඒක sannivedana සේවාවක්. හරිද? sannivedana තමයි සපුරාලන්නේ. අවශ්‍යතාවය වෙන්නේ sannivedana. මොකද ඌමනාව නෙමෙයි අහන්නේ. ඔතන මම තියාගන්න අහන්නේ මොකද්ද? උවමනාව නෙමෙයි. උවමනාව නම් දුරකථන සේවාව තමයි. ඒක හරි. උවමනාව පැත්තෙන් ගත්තොත් ඒක දුරකථන යන්නේ. එතකොට ඒක උවමනාව. හැබැයි අවශ්‍යතාවය කියලා කියන්නේ ඔයාලා දන්නවා අවශ්‍යතාව තියෙන සීමිත ප්‍රමාණයක්. එතකොට තියෙන්නේ ආහාර, ඇඳුම්, නිවාස, ඊට පස්සේ තමන විනෝදය, ප්‍රවාහනය, sannivedanaya ඔය වගේ ටිකන්නේ තියෙන්නේ. එතකොට මේක ඇත් වෙන්නේ sannivedanayට. එතකොට එකට උත්තරේ 4. එකට උත්තරේ 4. 2. ලාභ අරමුණු කර නොගත් පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධානය වන්නේ. මොකද්ද මෙතන තියෙන්නේ? ලාභ අරමුණු කර නොගත් පෞද්ගලික අංශය. ඒ අසල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, අමරදුව මහාවිද්‍යාලය හා අමරදුව විවිධ සේවා සමබකාර සමිතිය තියෙනවලු. ඒ තුන එකක් නෙමෙයි අහන්නේ. හරි බලන්න මොකක්ද අහන්නේ කියලා. ලාභ අරමුණු කරගෙන නෑලු. හරිද? ලාභ අරමුණු කරන්නේ නෑලු. හරිද? හැබැයි මොන අංශයේද? පෞද්ගලික අංශය. පෞද්ගලික අංශයේ ලාභ අරමුණු කර නොගත් ඒකට උදාහරණයක් කියන්නේ මොකද්ද? උත්තරේ මොකද්ද? අමරදුව විවිධ සේවා සමබකාර සමිතිය. මොකද ඒක පෞද්ගලිකයිනේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ගන්න තිබ්බ එක රජේ නිසා ගන්නට. හරිද? ඒක නිසා උත්තරේ අමරදුව මහාවිද්‍යාලයත් රජේනේ. ඒතර මේ දෙකම ගන්න බෑ. ගන්න වෙන්නේ අමරදුව විවිධ සේවා සමබකාර සමිතිය. උත්තරේ 4. හරිද? සහන්ගේ යාත්‍රා ව්‍යාපාරයේ අයත් ව්‍යාපාර සංවිධාන වර්ගයේ වාසියක් වන්නේ. බලන්න. සහන්ගේ යාත්‍රා ව්‍යාපාරය ඇතන ව්‍යාපාර සංවිධාන වර්ගය. බලන්න මොකද්ද යාත්‍රා ව්‍යාපාරයෙන් මොන සංවිධානයටද ඇත් වෙන්නේ. බලන්න. සහන් අමරදුව නගරයේ ගොඩනැගිල්ල හරි. ඒක පුද්ගල ව්‍යාපාරයන් ළමයි. ඒක කවුරුත් හවුලක් කියලා කියන්නේ දැන් කවුද දිනුවේ සහන් නේද? සහනුයි. හරිද? වෙන කවුරු හරි කිව්වනම් අන්න අවුලක් නැහැ හවුලක්. මෙහෙම කියන්නේ සහන් විතරයි මේක පටන් අරන් යන්නේ. හරිද? මෙයා පටන් අරන් මෙයා කරන් යනවා. එතකොට මේක මොකද්ද? ඒක පුද්ගල ව්‍යාපාරය. ඒතොර අහලා තියෙන්නේ අපේ ඒක පුද්ගල ව්‍යාපාරවල වාසියක්. එක බලන්න. වගකීම අසීමිතයි. ඒක අවාසියක්. නැත්නම් වාසියක් නෙමෙයි. මූල්‍ය ශක්තිය සීමා වෙනවා. ඒකත් අවාසියක්. වාසියක් නෙමෙයි. 4 බලන්න සහන්ගේ ව්‍යාපාරය අඛණ්ඩ පැවැත්මක් නැහැ. ඒකත් අවාසියක්. නැත්නම් වාසියක් නෙමෙයි. වාසිය වෙන්නේ සහන්ට ස්වාධීනව තීරණ ගන්න පුළුවන්. උත්තරේ 3. හරි. ඇයි? එයා විතරනේ ඉන්නේ ළමයි. එයා විතරක් ඉන්නේ හින්දා එයාට ස්වාධීනව තීරණ ගන්න පුළුවන්. 4. අමරදුව මහාවිද්‍යාලයේ සහන්ගේ යාත්‍රා ව්‍යාපාරයට මේක මොකක්ද දුරකථන සේවාවනේ සපයන්නේ. හරි. ඒ අසල ඒක ගාව තියෙනවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මහාවිද්‍යාලයයි සමබකාර සමිතිය. හරි. ඒතර අහන්නේ මොකද්ද? අමරදුව මහාවිද්‍යාලයේ සහන්ගේ යාත්‍රා ව්‍යාපාරයට. මොකද්ද ඒක? අවස්ථාවක්. ඔයාලා දන්නවනේ සදුවත විශ්ලේෂණය. හරිද? සදුවත විශ්ලේෂණය දන්නවනේ. ශක්තියින් දුර්වලතා අවස්ථා තර්ජන. ශක්තියින් දුර්වලතා ව්‍යාපාරය ඇතුළේ තියෙන ඒවා අවස්ථා තර්ජන ව්‍යාපාරෙන් එළියේ තියෙන දේවල්. ඒක තර්ජනයක් වෙන්නේ නැහැ නේ. ඉස්කෝලේ තනකෝ ඔයා ඉස්කෝලේ ඇරලන ගමන් ඒ කඩේට ගිහිල්ලා ෆෝන් කාඩ් එකක් අරන් එනවා. ඒතර කඩේ බිස්නස් එකේ ඔයා හින්දානේ. ඔයා ඉස්කෝල ළමෙක් හින්දානේ. හරිද? ගුරුවරු ඔන්න ඉන්ටර්වල් එකට ඇවිල්ලා ෆෝන් කාඩ් එක අරන් යනවා. හරිද? නැත්නම් මොකක් හරි පොතක් ඔයාට ගන්න ඕන නම් අන්න ඒ වගේ එකක් දැන් බුක් ෂොප් එකක් ගන්න කියන්නේ. හරිද? ඒ වගේ දෙයක් අරන් යන්න පුළුවන්. ඒතර ඒක බිස්නස් කඩේ බිස්නස් වැඩි වෙනවා ඉස්කෝලේ හින්දා. ඒක තමයි අවස්ථාව. 3. 5
ඉහත සිද්ධියට නොව නිවැරදි ප්‍රකාශය තෝරන්න. 1. සහන් යාත්‍රා ව්‍යාපාරයේ අභ්‍යන්තර බල සාධකයකි. සහන් යාත්‍රා ව්‍යාපාරයේ ආයක හරි. හරියනේ යහනේ බලමුකෝ ඊළඟට කියවල. සහන් ව්‍යාපාර අඛණ්ඩ පැවැත්ම නැහැ වැරදි. අමරදෝව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලාභ ප්‍රමුඛ නැහැ වැරදි. යාත්‍රා ව්‍යාපාරයේ යන ගොඩනැගිල්ල එම් ව්‍යාපාර නිෂ්පාදන සාධකයක් වෙන ප්‍රාග්ධාන්ට ඇත්ති. නෑ. ඒක කුලියට ගන්න තියෙන්නේ. හරිද? කුලියට ගත්ත හින්දා ඒක ඇත් වෙන්නේ නැහැ. ඒ කුලියට ගත්තා කියන්නේ ඒක එයා ඒ ව්‍යාපාරට අයිති නෑ ළමයි. එතකොට ඒක ප්‍රාග්ධනයක් වෙන්නේ නැහැ. මොකද එයාගේ අයිතියක් නෑනේ. කුලියට නම් තිය රෙන්ට් කරගෙන ඉන්නේ. උත්තරේ ඒක. හරිද? හරිද? අනික මේ මම කියන්න ඕනේ මේ වීඩියෝ එක දාන්නේ ඔයාලගේ විභාගය ඉවරන ගමන්නේ. හරිද? ඒක නිසා ඔයාලගේ හරි වැරදි උනත් චෙක් කරගන්න පුළුවන්. හැබැයි මේ මවුලක් ගන්න එපා හොඳේ. හරිද? මොකද මේ ලකුණු අඩු වුණා කියලා හෝ වැඩි වුණා කියලා ඒක අවුලක් නැහැ. හරි? එතකොට මේක මොකද මම දාන්නේ ඔයාලගේ විතරක් නෙමෙයි 26 27 ඕල වැල් ලියන අය වෙනුවනුත් එක්කම තමයි මේක දාන්නේ. හරිද? මොකද එයාලත් මේ පේපර් එක කරන්න බෑ. හරිද? එයාලටත් කවදා හරි උදව්වක් වෙන හින්දා මේක දාන්නේ. හරි? ඒක නිසා මේ 25ට කියන්න තියෙන අවශ්‍යම කෙනෙක් ඉන්නවා නම් විතරක් බලන්න ෂුවර් කෙනෙක්. ඒ කියන්නේ ෂුවර් නම් තමන්ගේ ලකුණ තමන්ට ඒ කියන්නේ තමන්ට විශ්වාසයක් තියෙනවා තමන් කියලා. අන්න එහෙමනම් බලන්න. හරිද? කියන්නේ ඒක පේපරේ අමාරුයි වගේ නක්. හරිද? එහෙමනම් මම රික්වෙස්ට් කරනවා නොබල ඉන්න කියලා හේතුව නිකන් ඔයාගේ නිකන් හිත අවුල් කරගන්න ඕනේ නෑනේ. හරිද? ඔයාට ලකුණු වෙයි මම මේ කියනට ලකුණු වෙයි. හරිද? මම මේ දැනට මාර්කින් ස්කීම් එකක් දීලා නෑනේ. හරිද? ඒක නිසා හරිද? මගේ උත්තර ටික හරි කොහොමත් හරිද මම මේ කියන්නේ එහෙම අවුලක් ගන්න එපා කියලා හරි කොහොමත් ලකුණු වෙයි ඔයාලට හරිද ඒක ෂුවර් 6 අපේ ළමයින්ට නම් ගොඩක් අය ලේසි කියවනේ ඒක නිසා මට ලොකු බයක් නැහැ හරිද මේ ඒක නිසා ඔයාලා බලවට ප්‍රශ්නයක් නැහැ මොකද අවුලක් නැහැ ලේසි කියලා කිව්වන ඔයාලා සෙට් එක හරිද හරි එතකොට කට්ටියගේ කවුරුත් මට කිව්වේ නැහැ අසමාන වුණා කියලා ලාභවලා ප්‍රකාශය මූල තත්ත්ව ප්‍රකාශයවත් අසමාන වුණා කියලා මට කවුරුත් මෙසේජ් එකක් දාලා තාම කිව්වේ නැහැ ඔක්කොම සමාන වුණා කියලා ඒව ටික හරි ඉතින් අපි කරානේ පුළුවන් තරම් වැඩ කරා පන්තියේත් වැඩ කරා පයිපසුත් කරා අවුරුදු 6ක පාස් පේපර්ත් කරා හරිද විභාගයේ කටලග තියලා අපි ආයෙ ක්ලාස් කරා හරිද ඒ නිසා ඔයාලට වරදින්නේ නැහැ ළමයි හරි හරි එතකොට 6 ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත තේ මැද පෙරදිග රටවලට විකිණීම ශ්‍රී ලංකාව හදපු තේ මැද පෙරදිගට යවනවලු. ඒක මොකද්ද? අපේ තේ එහෙට යනවා අපනයන අපෙන් යවනවා. අපෙන් යවනවා කියන අපනයන අපෙන් යවනවා. මැද පෙරදිග රටවලින් කලින් දෙන මිලට ගැනීම. ආයි කියන්නේ ආනයන. එතකොට උත්තරේ 2. ඒවා ලේසි. 7. අනිකොත් බැංකු වලට වඩා බලපත්‍රලාභී වාණිජ බැංකුවල සුවිශේෂී ලක්ෂණයක් වන්නේ. මොකද්ද? ඔය තියෙන එක ජංගම ගිණුම් පවත්වාගෙන යාම. ඔයා දන්නවා ලංකාවේ මම අපේ බන්දේලට නම් ගන්නලා තියෙනවා මොකද්ද? වාණිජ්‍ය බැංකුව හා විශේෂ බැංකුව කියලා ලංකාවේ බැංකු පද්ධති කොටස් දෙකක් තියෙනවා. එතකොට වාණිජ්‍ය බැංකුව කියලා කියන්නේ ජංගම ගිණුම්, ඉතුරුන් තැන්පතු, ස්ථාවර තැන්පතු කියන තුනම පවත්වාගෙන යන ඒවට විශේෂ බැංකුව කියලා කියන්නේ ඒකෙන් ජංගම ගිණුම් නැතුව ඉතුරුම් හා ස්ථාවර තැන්පතු විතරක් තියා යන ඒවට. හරි? එතකොට මේකේ වෙනසනේ අහන්නේ. මෙයාගේ ලක්ෂණයක් අහන්නේ. එතකොට උත්තරේ 1. 8 වාණිජ බැංකුව නිකුත් කරන චෙක් පත්වල චුම්බක තීන්දුව හැදුණු අක්ෂර හැදුණු තීරුව මුලින්ම සඳහන් වන්නේ මොකද්ද මම කියලා තියෙන එක මම තියාගෙන විදිය මොකද්ද මම තියාගෙන විදිය මුලින්ම ළමයි තියෙන්නේ වැදගත්ම අංකය ඊට පස්සේ තියෙන්නේ ලොකු එකකට ඉඳන් පොඩි එකා දක්වා හරිද එහෙ මම ඒ කියලා දුන්න සිස්ටම් එකට නම් ඔයාලට අමතක වෙන්න බෑ ළමයි හරිද ඒක අමුතුනොත් ඒක ටෝක් එකක් යන ගන්න ඕනේ මොකද මම හරි ලස්සනට ඒ කියලා දෙලා තියෙනවා නැත්නම් ඔයාලට පැටලුණා කියලා මම දන්න හින්දා හරිද මොකද මම පාඩම් කරේ ඒ සිස්ටම් එකට හරිද ඒක නිසා ඒක නම් වර්ධින්න බෑ මම කියලා දෙන්න තියෙනවා කොහොමද පාඩම් කරන්න කියලා මුලින්ම තියෙන්නේ මොකද්ද මම මතක් වෙන්නේ මම හිතන්නේ විභාගෙම ලියද හරිද එතකොට මුලින්ම තියෙන්නේ මොකද්ද වැදගත්ම අංකය චෙක් පතේ වැදගත්ම අංකය මොකද්ද චෙක් පත් අංකය ඊට පස්සේ තියෙන්නේ ලොකුම එක බැංකුව ඊට පස්සේ බැංකු ශාඛාවේ අංකය ඊට වඩා පොඩි එක ඊට පස්සේ අන්තිමට තියෙනවා ගිණුමේ අංකය පොඩිම එක හරි එතකොට උත්තරේ 1 9 පුවත්පතක පළ වූ සිරස්තලයක් තියෙනවා අධිවේගී මාර්ගයේ ගමන්ගත් බස් රථයක් ගිනි ගනී මෙම පුවත සිරස්තලය ඇතුළත් ප්‍රවාහන මූලිකාංග නිවැරදි දැක්වීම විතර වන්නේ. හරි. අධිවේගී මාර්ගය කියද්දි මාර්ගය තියෙනවා. ගමන්ගත් බස් රථය මාධ්‍ය තියෙනවා. උත්තරේ 3. එවනම් ඕලක් වෙන්න බෑ. 10. රයන් තම බීරිත සඳුනි සමග ඔහුගේ සේවා ස්ථානට යන්නේ තමාගේ මෝටර රථයෙනි. මෙම මෝටර රථයේ සීමිත සෝද රක්ෂණ සමාගමේ රක්ෂණය කර ඇත. මෙම සිද්ධිය ඇතුළත් රක්ෂණ සම්බන්ධ දෙවන හා තෙවන පක්ෂයේ පිළිවෙලින් දැක්වෙන විදුර වන්නේ. දෙවන පක්ෂය කියන්නේ කවුද? දෙවන පක්ෂය කියන්නේ හරි. දෙවන පක්ෂය කියන්නේ මොකද්ද?
දෙවන දැන් මුල් හරි පළමු පක්ෂය කියන්නේ කවුද? පළමු පක්ෂය කියන්නේ රක්ෂිතයට. දෙවන පක්ෂය කියන්නේ රක්ෂකයට. දෙවන පක්ෂය කියන්නේ රක්ෂණ කිවිසුම සම්බන්ධ නැතත් හානියක් පාඩුවක් වෙන්න පුළුවන් පාර්ශවයකට. හරිද? එතකොට ඒ කියන්නේ මේ වගේ නිකන් හිතන්නකෝ ඔයාගේ වාහනේ මේ යද්දී වාහනේ හැප්පෙනවා කවුරු හරි මිනිස්සෙක්. ඒතකොට ඒ මිනිස්සයා ඔයාගේ රක්ෂණ කිවිසුමට සම්බන්ධ නැහැනේ. හැබැයි ඔයාගේ වාහනේ හින්දයට අනතුරක් වුණා. අන්න ඒ වගේ රක්ෂණ කිවිසුමට සම්බන්ධයක් නැහැ. හැබැයි අනතුරක් වෙන්න පුළුවන් පාර්ශවයකට. ඒතකොට දෙවන පක්ෂය වෙන්නේ මෙතන රක්ෂකයනි. ඒ කියන්නේ රක්ෂණ සමාගම. කවුද? සීමෙල සුවඳ රක්ෂණ සමාගම. දැන් අනතුරක් වෙන්න පුළුවන් කාටද? දැන් රයන් කියන එක නාගන්න බෑ. රයන් කියන්නේ රක්ෂිතයනි. රයන් කියන්නේ රක්ෂිතයා. එතකොට එයා රක්ෂිතයා වෙලා ඉවරයි. එයා පළව පක්ෂය. එතකොට දැන් ඉන්නේ තව කවුද? එයාගේ බිරිඳ සඳුනි. මොකද ඒ රයන් ගිහිල්ලා වාහනයක් වුවොත් එහෙම සඳුනට ගැලවෙනවනේ. නේ? හරිද? ආයෙකින්ද උත්තරේ 4. 11. ඊයට සිද්ධියේ එක දෙකුණ යන තද කළු අකුරෙන් මුද්‍රිත වචන වල දැක්වෙන අලෙවිකන මිශ්‍රයේ විචාල්‍ය. 1. නවමාධුර්යයේ ජංගදුර කතන. නිෂ්පාදිතය. අත්පත්‍රිකාවක් කියන්නේ ප්‍රවර්ධනය. මිල අඩු කිරීමක් කියන්නේ මිල. උත්තරේ 3. ඊයට සිද්ධිය ඇතුළත් කළමනාකරන කාර්ය වන්නේ. බලමු. මං කියලා දෙන්නේ හරිද? මං කිව්වා ඔයාලට මොකද්ද? මම හැත්තරන් කියලා දිනනවා ළමයි ඒ යම් වාක්‍යයක් තීරණය කිරීමෙන් ඉවර වෙනවා නම් හරිද තීරණය කිරීමෙන් ඉවර වෙනවා නම් ඒක මොකද්ද සැලසුම් කරණය හරිද ඒක මං කට කැඩෙනකන් කියලා දිනනවා හරිද මම හිතන්නේ බලපන් මතක් වෙන්නද පේපර් එළියද්දී හරිද හොඳයි හරිද අපි බලාපොරොත්තු වුණා වගේම ටිකක් තියෙනවා හරිද ඔයාලට මම හිතන්නේ හැමෝටම ඒ ඇවිල්ලා ඇති හරිද ඒක නිසා උත්තරේ සැලසුම් කරන්නේ 1. හරිද? දැන් මම මේ පේපරෙත් ඉල්ලගත්තේ ළමයෙක්ගෙන් හරිද? ඒතර අදනේ ඔයාලගේ එක්සෑම් එක තිබ්බේ හරිද? ඒතර අද මම පේපර් ඉල්ලගත්ත ළමයෙක්ගෙන්. එතකොට මෙයාලත් ඒ අදාළ පොයින්ට් එක තමයි ඉර ගහලා තියෙනවා හරිද සුපි? හරිද? කවුද රෂානික ඉල්ලගත්තේ හොඳයි. හරිද? මෙන්න 40 මේඩ දන්නෙත් නෑ මෙයාට. හරිද? 13 බලමු. නදීමාල් ව්‍යාපාරයේ අභ්‍යන්තර හා බාහිර පාද සාධක පිළිවෙලින් දැක්වෙන විදුර වන්නේ. අභ්‍යන්තර හා බාහිර පාද සාධකයකින් අභ්‍යන්තර කවුද? නදීමාල් බාහිර අල වැඩ කරන දේශලා අත්පත්‍රිකම් වැඩ කරන ගෙනෙන්න එන ගන්දේසද මුද්‍රණය කර බෙදාගෙන තියෙන කර හරි. එතකොට නදීමාල්ලා දන්නේ නැහැ. බාහිර වෙන්නේ ව්‍යාපාරය හා නදීමාල් නෑ. මිල හා වෙළඳසැලට පැමිණෙන්න. මොකක්ද දන්නේ? අභ්‍යන්තර හා බාහිර පාර්ශ්ව සාධකයක් බැගින් පිළිවෙලින් දැක්වෙන විදුර වන්නේ. හරිද? ඔය තියෙන තුන නදීමාල් හා වෙළඳසැලට පැමිණෙන්න. හරිද? නදීමාල් කියන්නේ අයිතිකාරයා. හරිද? වෙළඳසැලට පැමිණෙන්න කියන්නේ කවුද? පාරිභෝගිකයෝ. හරිද? ඒතකොට නදීමාල් කියන්නේ අයිතිකාරයා, පැමිණෙන්න කියන්නේ පාරිභෝගික කියන්නේ අයිතිකාරුවා කියන්නේ අභ්‍යන්තර, පාරිභෝගික කියන්නේ බාහිර. උත්තරේ 3. අනේක දෙවුන්නේ අර ෆොටෝ එකනේ print කරගත්ත. හරිද? දැන් පොදු වෙලා දීලා ඒක. හරිද? හරි ඊට පස්සේ තියෙනවා 14 තොග වෙළඳාම පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න. තොග වෙළඳාමේදී භාණ්ඩ කිහිපයක් පමණක් විකිණීම කළ නොහැකිය. නිවැරදි කියලා නෑ පුළුවන්. භාණ්ඩ කිහිපයක් පමණක් විකුණන්න පුළුවන්. හරිද? ඒක ප්‍රශ්නයක් නෑ. 2 තොග වෙළෙන්දා සිල්ලර වෙළෙන්දා සමග ඍජු සම්බන්ධතාවය පවත්වා ගනි. හරි තොග වෙළෙන්දා අවසාන පරිභෝජනය සඳහා භාණ්ඩ නෑ වැරදි. තොග වෙළෙන්දා තිබී යුතු වන්නේ පාරිභෝගිකයන් විතර නෑ. එහෙම එකක් නෑ. හරිද? උත්තරේ 2 ගන්න වෙනවා. 2. ඇයි? තොග වෙලෙන්ද සිල්වර වෙන්න තියෙන ඍජුව සම්බන්ධයි. මොකද තොග යන්නේ සිල්වරයට දෙන්නේ. හරිද? බඩු මේ භාණ්ඩ හා සේවා. හරිද? වෙන මොකුත් නෙමෙයි භාණ්ඩ හා සේවා. හරි? 15 කළමනාකරණ කාර්යයන් දෙකක් පහර දැක්වේ. හරිද? වදාන පාරේ නිෂ්පාදිතවල ගුණත්වයේ වැඩි කිරීම සේවකයන්ට උපදෙස් ලබා දීම හරි සේවකයන්ට කාර්යක්ෂම වැඩි කිරීමට අවශ්‍ය හිතකාම පරිසරයක් සකස් කර ගැනීමට තීරණය කිරීම හරි ඊට කාර්යයන් දෙක පිළිවෙලින් අයත් වන්නේ 1 ව්‍යාපාරයේ නිෂ්පාදිතවල ගුණත්වයේ වැඩි කිරීමට සේවකයන්ට උපදෙස් ලබා දීම හරි උපදෙස් ලබා දීලා ඒක මොකද්ද උපදෙස් ලබා දෙනවා කියන්නේ මොකද්ද ඒක මෙහෙයවීම ලීඩ් කරනවා තොරතුරු ලබා දෙනවා නම් උපදෙස් ලබා දෙනවා නම්
ඒක ලීඩ් කිරීමක්. හරිද? දැන් 26ට මම දැන් කළමනාකරණය ඊසතිය කරේ. හරිද? එතකොට එයාලටත් මේක බලන්න පුළුවන්. හරිද? මේකෙන් භාගයට වඩා එයාලට කරගන්න පුළුවන්. හරිද? හරි. එතකොට ඒක හරි. සේවකයන්ට කාර්යක්ෂම වැඩ කිරීමට අවශ්‍ය හිතකාය පරිසරයක් සකස් කර දීමට තීරණය කිරීම. හරිද? එතනත් මොකක්ද තියෙන්නේ? තීරණය කිරීම. මොකද්ද? සැලසුම් කරන්නේ. හරිද? ඊසි. හරිද? දෙක. හරිද? හරිද? හොඳට ලියලා ඇති මට නම් හිතෙනවා. හරිද? සුපිරි පේපරයක්. හරිද? බොහෝ පුද්ගලයෝ තම මුදල් ඉදිරි කිරීමේ ගිණුම් වල තැන්පත් කිරීමට වැඩි කැමැත්තක් දක්වයි. මට වඩාත්ම හේතුව වන්නේ රජයේ පූර්ණ ආරක්ෂා ලැබෙන්නේ නැහැ. රජයේ ආරක්ෂාවක් හිතන්න හම්බෙන්නේ නැහැ. හම්බෙනවා පොඩ්ඩක්. හරිද? දෙක ඉහළ පොලිය ආදායම නැහැ. ඉහළ පොලියකුත් නැහැ. 2 3යි හම්බෙන්නේ. අනිකුත් පාවතින ආදායම වල නැහැ. ඒකකුත් නැහැ. පොඩ්ඩයි හම්බෙන්නේ. අවශ්‍ය ඕනෑම වෙලාවක මුදල් ඒක හරි. උත්තරේ 4. 16ට 4. 17. ගිණුම්කරණය යනු ව්‍යාපාරික සිදුවන මූල්‍යමය පොත් මූල්‍යමය ගණදිනු පොත්වල සඳහන් කිරීමයි. ව්‍යාපාරික ප්‍රතිඵල ගණනය කිරීම හරි. ව්‍යාපාරික ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට අවශ්‍ය තීරණ ගැනීමට විරුද්ධ තොරතුරු සැපීමයි. ව්‍යාපාරිකයේ ඇල්මක් දක්වන ඇල්මැති පාර්ශ්වයන්ට තීරණ ගැනීමට සඳහා අවශ්‍ය තොරතුරු සැපීමේ ක්‍රියාවලියයි. ඒක වඩාත්ම ගන්න වෙන ළමයි උත්තරේ 4. ඇයි? ක්‍රියාවලියන්නේ ගිණුම් කරන එක process එකක්. ඔයාලා දන්නවනේ ප්‍රොසීඩියර් එක මුලින්ම මූලාශ්‍ර එක නැති වෙනවා. ඒකිට එතනින් පස්සේ මූලික පොත් වලට යනවා. එතනින් පස්සේ ලෙජර් ගිණුම් වලට යනවා. ශේෂ රික්සම සකස් කරනවා. හරිද? ලාභෝලා ප්‍රකාශ මූලික ප්‍රකාශ සකස් කරනවා. අර ඒක ප්‍රොසීඩියර් ගන්න. ඒක නිසා ක්‍රියාවලිය කියලා තියෙන්න ඕනේ. හරි? 18 ව්‍යාපාරික ජංගනන වක්කීම් වන්නේ. ජංගනන වක්කීම්. ලේසියිනේ බැංකුවයි. හරිද? අවුරුද්දට වැඩි 18 කීයද? 3 19 වැඩිවීම බැර අඩුවීම හර. ඒ කියන්නේ මොකද්ද? එක්කෝ වගකීමක් නැත්නම් ආදායමක් නැත්නම් හිමිකමක්. බලමු. ගැනිලි ගන්න බෑ, ගොඩනැගිලි බෑ, බැංකු ණය පොලි බෑ. උත්තරේ 1. හරිද? 20 සමීරගේ ව්‍යාපාරයේ රුපියල් 25000ක වෙළඳපොළ තොගයක් අත්පිට මුදල් වලට ගැනීම සටහන් කිරීමට වදන මූලස්වල ගැනක් වන්නේ. 25000ක හරිද? sorry කෝල් එක හරිද? සමීරගේ ව්‍යාපාරයේ හරිද? රුපියල් 25000ක වෙළඳපොළ තොගයක් අත්පිට මුදල් වලට ගැනීමට භාවිතා කරන හරිද? සමීර ගැන කතා කරන්නේ සමීරගේ කෙනෙක් තමයි කෝල් එක. හරිද? ප්‍රශ්නයක් නැහැ. හරිද? හරි. එනේ සටහන් කිරීමට සඳහා භාවිත කරන මූලාශ්‍ර ලේඛනයක් වන්නේ. හරි. බඩු තොගයක් අත්පිට මුදල් වලට අරගෙන කියලා කියන්නේ. බඩු තොගයක් අත්පිට මුදලට අරගෙන. හරිද? එතකොට මොකද්ද වෙන්නේ? බඩු තොගයක් අත්පිට මුදලට ගන්නවා කියලා කියන්නේ මුදල් දෙනවා කියන එකනේ. එතකොට මොකද්ද මූලාශ්‍ර ලේඛනය? ගෙවීම් වවුචර්. තියනවනේ. උත්තර 2. හරිද? 21. හරිද? ව්‍යාපාරයක් විසින් පිළිල කරන මුදල් පොතක දැකිය නොහැක්කේ කුමක්ද? මුදල් පොතක දකින්න බැරි. මුදල් පොත කියන්නේ කොහොමද දන්නවනේ. හරිද? මොකක්ද දකින්න බැරි? හරිද? හරිද? මුදල් පොත කියන එකේ මොකක්ද දකින්න බැරි? හරිද? ඊළඟට දෙන්න. හරිද? මුදල් පොත කියන එකේ මොකක්ද දකින්න බැරි? හරිද? සකල පිටුව තියෙනවා. හරිද? ඒක තියෙනවනේ කොහොමද? ගෙවීම් වවුචර් අංකය මොකක්ද තියෙන්නේ? ඒක තියෙනව නේද? ඇයි? ඒක තියෙන්නේ ඇයි? දින ළමයි මුදල් ලැබුණොත් එහෙම මොකද්ද? ලදුපත් අංකය. ඒක හරපැත්තේ තියෙනවා ලා ආ කියලා. හරිද? අපි අර කෙටිනම් ලා ආ කියලා. මේ මුදල් පොතේ පෙරපැත්තේ තියෙනවා මොකද්ද? වවුචර් අංකය කියලා. ඒ ගෙවීම් වවුචර් අංකය තමයි තියෙන්නේ. හරිද? එතකොට ලදුපත් අංකය දෙනවා ගෙවීම් වවුචර් අංකය දෙනවා. උත්තරේ නැත්තේ ඉන්වොයිස් අංකය. ඇයි? ඉන්වොයිස් එක ඇති වෙන ළමයි ණයට බඩු ගත්තොත් අර ණයට බඩු වික්කොත් අර. හරිද? ඒක නිසා උත්තරේ 4. හරිද? 22 ලී බඩු වෙළඳ ව්‍යාපාරයේ ගැනුම් ජර්නලයේ සටහන් කරන ලබන ගණනව වන්නේ. ලී බඩු වෙළඳ ව්‍යාපාරයක ගැනුම් ජර්නලේ. හරිද? හරි. දැන් ඔයාලට ඒකත් මම කියලා දෙන්න තියෙනවනේ ළමයි. හරිද? මතකද අපි කතා කරා. ලී බඩු ව්‍යාපාරයක ලී බඩු කියලා කියන්නේ මොකද්ද? ගැනුම් තමයි. ලී බඩුවක් ගත්තොත් ගැනුම් තමයි. හැබැයි ඒක ගන්න ව්‍යාපාරයේ ප්‍රයෝජන නම් අන්න ඒක ගැනුමක් නෙමෙයි. හැබැයි ඒක විකුණන්න නම් ගන්න ඒක ගැනුමක් තමයි. හරිද? ලී බඩු වෙළඳ ව්‍යාපාරයේ ගැනුම් ජර්නලේ සටහන් කරන එක යහන්නේ 1 රුපියල් 5000ක පුටු අත්පි නෑ. අත්පිට ගත්තොත් ගැනුම් නෙමෙයි. හරිද? ඒක ගැනුම් තමයි මුදලට ගැනුම්නේ. ඒතකොට මුදල පොතට යන්නේ. ගැනුම් වලට යන්නේ. හරිද?
දෙක රුපියල් 60000ක මේස රුවන්ගෙන් ණයට ගැනීම. මේස රුවන්ගෙන් ණයට ගැනීම. අපි තියමු පොඩ්ඩක් ඒක. 3 රුපියල් 75000ක ලී අල්මාරියක් ව්‍යාපාරයේ ප්‍රයෝජන ගත්තොත් ඒ මම දැන් කලිනුත් කිව්වා ඒක ගැනුම් නෙමෙයි. ඒක පොඩි ජනරේට යන්නේ. 4 යන්නේ නැහැ. උත්තරේ 2 තමයි. 23 ව්‍යාපාරයේ ගිණුම් කර සමීකරණයේ වත්කම් හා වගකීම් යන දෙකෙහිම වටිනාකම අඩු කරන ලබන ගණන්දුනෝ වන්නේ. හරිද? වත්කම් හා වගකීම් යන දෙකෙහිම වටිනාකම අඩු කරන ගණන්දුන. හරිද? වත්කම් වල වටිනාකම අඩු වෙන්නේ මොකක්ින්දද? වත්කම් වල වටිනාකම අඩු වෙන්නේ. බලමු අපි කියලා බලමු. 1 ණයගතිය කියන්නේ රුපියල් 1000 ලැබීම. හරිද? වත්කම් අඩු වෙලා වත්කම් වැඩි වෙනවා. ඒතකොට අරක එන්නේ නැහැ. වත්කීම් වලට මුකුත් වෙන්නේ නැහැ. 30000ක වර්ධකයක් ණයට ගැනීම. වත්කම් වැඩි වෙනවා වගකීම් වැඩි වෙනවා. නෑ දෙකේ අඩු කරන එක නෙහන්නේ වැඩි කරන එක නෙමෙයි. ඒක ගන්නත් බෑ. රුපියල් 10000ක ණයමයට ගෙවීම. වත්කම් අඩු වෙනවා. ඒක හරි. උත්තරේ 3. 24. හරිද? ව්‍යාපාරික ප්‍රයෝජන සඳහා රුපියල් 1,30,000ක පරිගණකයක අත්පිළිම වලට ගැනීම බලපාන්නේ වත්කම් වලට පමණි. හරි. පරිගණකයක අත්පිළිම වලට ගැනීම. වත්කම් වලට කාර්යාලය ප්‍රයෝජන ගන්නේ. ඔව් ඒක හරි. වත්කම් වලට පමණි. හරිද? උත්තරේ හරි. ඒක උත්තරේ ඒක. ඇයි? කාර්ය මොකද පරිගණකයක් ගන්නවා කියන්නේ? පරිගණකයක් ගද්දී පරිගණක මොකද වෙන්නේ? වැඩි වෙනවා. මුදල් අඩු වෙනවා. දෙකම වත්කම් වැඩි වෙලා අඩු වෙනවා. එච්චරයි. හරි. ඕකේ 25 සඳුන් 25000ක පොරොත්තුකයක් රුපියල් 30000 ණයට විකිණීම නිසා ඔහුගේ ව්‍යාපාරය. දැන් අංක ටික දාන්නේ. හරි. මොකද දාන්නේ 25 නේදී? හරි. 30000ක පොරොත්තුකයක් 25000ක පොරොත්තුකයක් 30000ට ණයට විකිණීම නිසා. බලමු. වත්කම් හා හිමිකම් 5000කින් පමණ අඩු වේ. පමණක් අඩු වේ. හරි. නෑ අඩු වෙන්නේ වත්කම් හා හිමිකම් නේ. වත්කම් හා හිමිකම් රුපියල් 5000කින් පමණක් වැඩි වේ. 25000ක පොරොත්තුකයක් 30000ට ණයට විකුණන. වත්කම් එතකොට 25000ක් අඩු වෙනවා බඩුතක යද්දී. ඊට පස්සේ 30000ක මුදල් නෙමෙයි ණයට විකුණන්නේ. එතකොට ණයගති වැඩි වෙනවනේ. ණයගති කියන්නේ වත්කම. එතකොට මේ තෝගේ අඩු වෙනවා 25000ක් ණයගති වැඩි වෙනවා 30000ක්. හිමිකමටත් යනවා ලාභයේ විදිහට 5000. වත්කම් හා හිමිකම් 5000කින් පමණක් හරි. උත්තරේ හරි. හරිද? උත්තරේ 2. සාමර රුපියල් 70000ක පොරොත්තුකයක් සහන්ගෙන් අත්පිළිම වලට මුදලට ගැනීමේදී 105ක වෙළඳ වට්ටමක් ලැබුණි. 105ක වෙළඳ වට්ටමක් ලැබිලා. හරි. ඔයාලා දන්නතොට වෙළඳ වට්ටම් ගිණුම් තියන්නේ නැහැ කියලා. ඒක අඩු කරලා තියනාගේ තමයි ගිණුම් තියන්නේ. හරිද? අහන්නේ මොකද්ද? හරි ඉස්සරහට තමයි අහන්නේ. හරිද? 105ක වෙළඳ වට්ටමක් කියලා කියන්නේ කීයද? 10ක් කියන්නේ 7000යි 5ක් කියන්නේ එතකොට 3500. එතකොට 3500 තමයි වට්ටම. හරිද? එතකොට අපිට මේ 70000ද 10000 හරි තියෙන පොඩ්ඩක් විනාඩියක් දෙනවද? හරිද? 10000. පොඩ්ඩක් මේක මේ අර ෆොටෝ එකක් ගහලා තිබ්බ එක මම print කරගත්තේ. ඒක පොඩ්ඩක් පැහැදිලිමයි. පොඩ්ඩක් එන්නකො ෆොටෝ එක බලන්න. 10000 අනේ තියෙන 10000 හරි 10000 තියෙන. හරිද? අහන්නේ තමයි 10000ක පොරොත්තුකයක් පවත්තගෙන තෝගයක් සහන්ගෙන් අත්පිළිම මුදල් ගැනීම 25ක වට්ටමක් හම්බුනා. 10000න් 105ක් නම් කීයද? 10000න් 105ක් කියන්නේ කීයද? 500යිනේ. හරි. එතකොට දිස්සරණ තමයි අහන්නේ. ඒතකොට ඔයා දන්නවා කල්ලොත් මං කියව මොකද්ද වෙළඳ වට්ටම් ගිණුම් තියන්නේ නැහැ. ඒක ඔයා දන්නවනේ. හරි. එතකොට බලමු. අත්පිළිම මුදලට නම් ගත්තේ හරිද? මොකද්ද? ගැනුම් හර වෙනවා කීයක්ද? කීයද හර වෙන්නේ? 9500යි. 10000 නෙමෙයි මං කිව්වනේ. වෙළඳ වට්ටම් ගිණුම් තියන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙමනේ ළමයි හිතන්නකො මෙහෙම 10000ක තොගයක් ඔයා මොකක් හරි 10000කට ගන්න යද්දී ඔයාට දෙනවා 105ක වට්ටම. ඔයාගේ මුදල් යන එතකොට වට්ටම අඩු කරලා තියනවා ගේනේ. ඔයා 10000ක භාණ්ඩයක් ගන්න යද්දී ඒක කියනවා නම් මුදලයි 9500ට දෙන්න පුළුවන් කියලා. ඔයා දෙන්න 9500 නිසා 10000ම දෙන්න නම් මේ ඉතුරු 500 තියාගන්න කියලා එහෙම දෙන්නේ නැහනේ.
හරිද? එතකොට වාගේ මුදල් වලින් යන්නේ කීයද? 9500. හරිද? එතකොට ඒකින් අපිට 10000 ඇති වැඩක් නැහැ. හරිද? ගැනුම් හර වෙන්නේ 9500යි. හරිද? එතකොට කොට හරියට. හරිද? ගැනුම් හර වෙන්නේ 9500යි. ඊට පස්සේ මුදලට නේ ගන්න. ඔව් මුදල් බැර වෙනවා 9500යි. උත්තරේ 4. හරිද? උත්තරේ 4. හරි? ඕකේ. හරිද? රවින්ගේ ව්‍යාපාරයේ 25 දිනට සුළු මුදල් පොතේ විශ්ලේෂණ තීරුවල එකතු 9500ක් වූ අතර එදිනට එහි ශේෂය 500ක් වුණාලු. 26.1 දින සුළු මුදල් අග්‍රමේ 2000කින් වැඩි වුණාලු. හරි. ඒක මම මේ වගේ ගණක් දෙද්දි කියලා දිනවා මොකද්ද මේ ටික ලියා ගන්න කියලා. හරි. එතකොට ලියාගත්තා නම් ප්‍රශ්නයක් එන්නේ නැහැ. හරිද? විශ්ලේෂණ තීරුවල එකතුව හරිද? 9500යි. වියදම කියලා දාන්න V කියලා දාන්න 9500. ඊට පස්සේ ශේෂය ඉතුරු වුණා එතකොට 500ක්. ඒ කියන්නේ කලින් අග්‍රමේ කීයද? 10,000ක් තමයි තිබිලා තියෙන්නේ. ඊට පස්සේ සුළු මුදල් මොකද්ද? 21 දෙන සුළු මුදල් අග්‍රමේ 2000කින් වැඩි කරාලු. හරිද? මේක 2000කින් වැඩි කරනවා. හරි. 1 දෙන සුළු මුදල් ප්‍රතිපූර්ණය කිරීම සඳහා ලබා දුන් මුදල. ලේසියිනේ. හරිද? ලේසියිනේ. හරිද? එතකොට ඊළඟ කරා කීයක්ද? 9500යි. 9500 එක උඩට දෙන්න ඕනේ. මේට 1000 දෙන්න ඕනේ. එතකොට කීයද? 11500. ඇයි ඔය වීදම් කරපු ගානම දෙන්න බෑ. හරිද? එකක් තමයි මොකද්ද මම කියලා දෙන්න ඔයාලට. ඔයා වීදම් කරපු ගානම තමයි ප්‍රතිපූර්ණය කරන්නේ. එතකොට මේ 10000 කම්ප්ලීට් වෙන්නේ. හරිද? ශේෂය 500ක් තියෙනවා. එතකොට 9500 වීදම් කරා. ආයේ එතකොට ඊළඟ මාසෙ වල 10000ක් තියෙන්න බෑ යතේ. එතකොට එහෙනම් ගෙවන්න ඕනේ කියලා. එයාට ලැබෙන්නේ 9500. ඒ 9500යි ඊට පස්සේ මේ 2000ක් වැඩි කරන්නේ අග්‍රමේ. හරිද? අග්‍රමේ 2000ක් වැඩි කළා. එතකොට ඒ 9500යි මේ 2000යි කියන ඔක්කොම කීයද? 11500යි. උත්තරේ කීයද? 3. ඊට පස්සේ 28 බැංකු ප්‍රකාශන ලැබීමෙන් පසු ව්‍යාපාරයේ බැංකු විලම සංශෝධනය කිරීමේදී එම ගිණුමේ හරපැත්තේ සටහන් කරනු ලබන අයිතමයක් වන්නේ. බැංකු ආසනය වාර්ගය නෑ උත්තර 3. හරිද? 28 3. 29 බැංකුව විසින් එවන ලබන බැංකු ප්‍රකාශයේ ශේෂයට වඩා බැංකු ගිණුමේ ශේෂය වැඩි වීමට බලපාන හේතුවක් ගන්න. මේ ප්‍රශ්නේ ළමයි අපි කරලා තියෙනවා ගන්න. හරිද? මං කිව්වා මේ ප්‍රශ්නේ කරද්දී පොඩ්ඩක් පරිස්සමින් කරන්න. හේතුව මේක පොඩ්ඩක් අනිකුත් ප්‍රශ්න වලට සාපේක්ෂව ටිකක් ඔයාලට හිතන්න තියෙන ප්‍රශ්නයක්. හරිද? කලින් එහෙම නෑනේ. කෙලින්ම උත්තර ටික දෙනවා. ඒක එකක් ගන්න දෙන්න. මේක එහෙම නෑ. පොඩ්ඩක් හිතන්න ඕනේ. හරිද? අහන්නේ මොකද්ද? බැංකු ප්‍රකාශයේ ශේෂයට වඩා. මම මෙතනින් ලියා ගන්නවා බැංක් අකට එක මම ගන්න ඕනද? හරිද? බැංකු ප්‍රකාශනය කියලා ලියා ගන්නවා. හරිද? බැංකු ගිණුම මේ පැත්තෙන් ලියා ගන්න. හරිද? එතකොට බැංකු ප්‍රකාශනයේ ශේෂයට වඩා බැංකු ගිණුමේ ශේෂය වැඩි වෙයි. හරිද? මේක වැඩි. එහෙමනේ කියන්නේ. හරිද? බැංකු ප්‍රකාශනයේ ශේෂයට වඩා බැංකු ගිණුමේ ශේෂය වැඩි. හරි. එතකොට ඒකට හේතුව අහන්න. හරිද? හරි. මම මෙතන අද ගන්නවා පොඩි බැංකු ප්‍රකාශනය. හරිද? අර බැර ශේෂය නම් ඕනෙත් නෑ මම නිකන් ගත්තේ. අර බැර මේ පැත්තෙන් නඳ ගන්නවා මම බැංකු ගිණුම. හරි. දැන් අපි හදමු. හරිද? මුලින්ම කියනවා බැංකුවට ඍජුවම ගෙවුව ලැබුණු ප්‍රේෂණ. හරිද? බැංකුවට ඍජුවම ලැබුණු ප්‍රේෂණ. හරිද? ප්‍රේෂණ කියන එක ඔයා දන්නවා බැංකු ප්‍රකාශනය මොකද වෙන්නේ? බැංකු ප්‍රකාශනයේ බැර වෙලා තියෙන්නේ. හරිද? ප්‍රේෂණ කියන්නේ බැංකුවට කෙලින්ම මේ ලැබිලා තියෙන්නේ. ඒතර ඒක අපි දන්නේ නැහනේ. ඔයා දන්න ඒක තීරික මම කියන්නේ නැහැ මෙතනදී මම මේක ප්‍රශ්නෙට උත්තරේ විතරක් කියන්න යන්නම්. හරිද? ඔයා දන්නවා බැංකු ප්‍රකාශනයේදී ඍජු ප්‍රේෂණ කියන එක බැර වෙනවා. හරිද? හැබැයි එහෙම ඍජු ප්‍රේෂණයක් හම්බුණා කියලා අපි දැනුවත් නැහැනේ. ව්‍යාපාර දැනුවත් නැහැ. එතකොට ව්‍යාපාරේ දැනුවත් නැති හින්දා ව්‍යාපාරේ බැංකුවම හරවද්දරවත් දෙන්නේ නැහැ. ඒ මේක බැර කියන්නේ මේක වැඩිනේ. මේක වකින් ගිරුමන්නේ. ඒක දන්නවනේ. හරිද? බැංකුවට අපේ සැලේ වක්කීමක්. ඒතකොට මේක බැර කියන්නේ මේක වැඩි මේක අඩුයි. මේ පළවෙනි උත්තරයට අනුව බැලුවොත් එනේ. පළවෙනි උත්තරයට අනුව බැලුවොත් එහෙනම් මේක වැඩි මේක අඩුයි. මේක මොකුත් නෑ නේද? මේක බැර වෙනවා. එහෙනම් ඉතින් මේ දීලා තියෙන ප්‍රශ්නෙට මේක ගැලපෙන්නේ නැහැ. එහෙනම් පළවෙනි උත්තරේ වෙන්න බෑ. මේක බලන්න. ස්ථාවර නියෝග මත බැංකුව විසින් ගෙවුව රක්ෂණ ගාස්තුව හරිද? හරි බලමු. එතකොට රක්ෂණ ගාස්තුව ගෙවුවට පස්සේ බැංකුව ප්‍රකාශනයේ
හර වෙනවා. හරිද? හැබැයි බැංකුව ගිණුම හරවත් දරවත් වෙලා නැහැ. දැක්කා නේද? හරිද? රක්ෂණ ගාස්තුවක් ගෙවලා තියෙන්නේ. බැංකුව තමයි ගෙවලා තියෙන්නේ. බැංකුව ගෙවුවා හින්දා බැංකුව දන්නවා ගෙවුවා කියලා. ඒක හර වෙලා තියෙන්නේ තෝ. හරිද? හැබැයි ඒකම කවුරු දන්නේ නැද්ද? අපි දන්නේ නැහැ. බැංකුව ගිණුම හදන්නේ අපිනේ ළමයි. බැංකුව ගිණුම හදන්නේ ව්‍යාපාරේනේ. මේක හදන්නේ බැංකුවනේ. අපි දන්නේ බැංකුව ගෙවලා. මේක හර වෙලා මේක හරවත් දරවත් වෙලා නැහැ. කියන්නේ මේක අඩුයි මේකට වඩා. හරිද? මේ හර වෙලා කියන අඩු වෙලානේ. මේක අඩුයි මේක වඩා. ඒක උත්තරේ ගැලපෙනවා. හරිද? අපි ඉතුරුනේ කතා කරන්නේ මොකද ටිකක්. හරිද? තුන බැංකුවට ඍජුවම ලැබෙති ආයෝජන ආදායම්. ඒකත් අර ඍජු ප්‍රේෂණ වගේම තමයි. හරිද? ඒකත් ඍජු ප්‍රේෂණ වගේම තමයි. නිකුත් කළ නමුත් බැංකුවට ඉදිරිපත් නොකළ චෙක්පත්. හරිද? එතකොට මොකද වෙන්නේ? බැංකුවට ඉදිරිපත් වෙලා නැත්නම් මේක හරවත් බරවත් වෙලා නැහැ. ඒ කියන්නේ චෙක්පතක් නිකුත් කරා අපි ව්‍යාපාරයේ චෙක්පතක් නිකුත් කරා. මොකද්ද බැංකුවේ බැර වෙනවා. ව්‍යාපාර චෙක්පතක් නිකුත් කරලා පස්සේ බැංකුවේ බැර වෙනවානේ වත්කම් ගිලවන්නේ. හරිද? හැබැයි ඒක බැංකුව දන්නේ නැහැ තාම. ඇයි දන්නේ නැත්තේ? ඉතින් ළමයි චෙක් පොතේ ඇතුලේ කැමරාවක් අයි කරලා නැහැනේ. හරිද? ඒ චෙක් එකක් නිකුත් කරා කියලා බැංකුව දැනගන්නේ ඒ නිකුත් කරපු. ඒ කියන්නේ ඔයා ගෙවන්න ඕනේ චෙක් පත දුන්න ඔයා මිනිස්සයා, ඒ මිනිස්සයා බැංකුවට ගිහිල්ලා චෙක් පත දීලා සල්ලි කරගත්තොත් විතරයි ඒක බැංකුව දැනගන්නේ. හරිද? නැත්නම් දැනගන්න ක්‍රමයක් නැහැ. තාම මේ මිනිස්සයා කියන්නේ ඉදිරිපත් වෙලා නැහැ කියලා කියන්නේ මේ මිනිස්සු තව බැංකුවට ගිහලා නැහැ. කියන්නේ මේක හරවත් බරවත් වෙලා නැහැ. මේක බැර වෙලා. හරිද? ඔබනේ කියන්නේ. හරිද? එතකොට මොකද්ද වෙන්නේ? මේක අඩුයි මේකට වඩා. මේක බැර වෙලානේ තියෙන්නේ. හරිද? ඒක උත්තරේ ඉන්න ඕනේ එහෙනම් කීයද? උත්තරේ 2. හරිද? උත්තරේ 2. 29ට 2. හරිද? ව්‍යාපාරයේ ගෙවුම් කරන සිදු වැරදි වලින් ශේෂ පරීක්ෂමේ සමානතාවට බලපෑමක් නොවන වැරදි. හරි බලන්න. ශේෂ පරීක්ෂමේ සමානතාවයට සමාන වෙන්න බලපෑමක් නොවන වැරද්ද. හරිද? සමානත්වයට බලපෑමක් නොවන වැරද්දක් නෙහන්නේ. පොඩ ගාගන්න. බලමු උත්තරට ඒකෝල. 1 රුපියල් 5000ක ගමන් වියදම් එම ගිණුමේ දෙවරක් වෙලා සටහන් වෙලා. හරිද? ගමන් වියදම් දෙපාරක් හර වෙලා. හරිද? 2 සමන්ට ගෙවූ 10000 මුදල් පොතේ පමණක් සටහන් වෙලා. හරිද? මුදල් පොතේ විතරයි. ඒ කියන්නේ එකක් කරලා දාලා තියෙන්නේ. හරිද? ඒ දෙකින් දව මොකක්ද වෙන්නේ? ඒක අසමාන වෙනවා. හරිද? බලපෑම නොවන එකනේ අහන්නේ. 3 රුපියල් 75000ක මිලදීගත් බඩු තොගයක් ගැනුම් ගිණුමේ 57000ක් ලෙස සටහන් වී. හරිද? ඒක නිසා මොකද වෙන්නේ? අසමාන වෙනවා. ඒක ගිණුමක් වැරදිලා තියෙන ළමයි. එක ගිණුමක් කරතොත් එimhe අන්බැලන්ස් වෙනවා. ඒතර හර වැඩි එක්ක බැර අඩු වෙනවා. බැර වැඩි හර අඩු වෙනවා. ඒ වගේ වෙයි සීම් වෙනවා. හරිද? 4 අමිත්ගෙන් ලැබුණු 30000 අමල්ගේ ගිණුමේ බැර පැත්තේ සටහන් කළා. ඉතින් හරිය ළමයි. බලන්නකෝ. අමිත්ගෙන් ලැබුණලු 30000. නායකතියෙක් ගෙන්නේ. එයාට බැර වෙන්න ඕන එක. අමිත්ට බැර වෙන්න ඕන එක අමල්ට බැර කරලා කියලා කියන්නේ. අමිත්ට බැර වෙන්න ඕන එක අමල් බැර කරලා. හරිද? ඉතින් ළමයි දෙකම බැරනේ. ගිණුම වැරදි බව පිළිගන්නවා. හැබැයි බැර වෙන්න ඕන එක බැර කරලා. ඉතින් හර බැර මේ වෙනසක් වෙලා නෑනේ. බැර වෙන්න ඕනේ ගිණුම වැරදි. හැබැයි සුද්ධ වශයෙන් හර බැර සමානයි. එතන අන්බැලන්ස් එකක් වෙලා නැහැ. උත්තරේ 4 එතකොට. 31 නායකට සමන්ගෙන් ලැබුණු 10000ක් සමන්ගේ ගිණුමට හර කිරීමේ වරද නිවැරදි කිරීමට දාලා ජනසරණ සොයන්න. හරි. නායකයෙක් වූ සමන්ගේ. නායකට සමන්ගෙන් ලැබුණු 10000ක් සමන්ගේ ගිණුමට හර කිරීමේ වරද. හරි බලමු. නායකට සමන්ගෙන් ලැබුණලු 10000. හරිද? සමන්ගේ ගිණුමට එක හර කරලා. හරන වෙන්න ඕනේ මොකද්ද? බැර වෙන්න ඕනේ. හරි බලා ගන්නකො. හරිද? බැර වෙන්න ඕන එකක් හර කරලා නේද? හරි. බලා ගන්න. හරිද? ඔන්න දෙනා සමන්ගේ ගිණුම. හරිද? මේ සමන්ගේ ගිණුම. මේක මොකද වෙලා තියෙන්නේ? හර වෙලා නේද? ඔව් 10000ක් හර කරලා 10000ක් ලැබිලා 10000ක් හර වෙලා. වෙන්න ඕනේ මොකද්ද? නායකයෙක්ගේ සල්ලි හම්බුනට පස්සේ මේක බැර වෙන්න ඕනේ. හරිද? දැන් කීයක් බැර කරන්න ඕනද? කීයක්ද? 10000ක් බැර කරලා මදි. ඇයි හේතුව? හිතන්නකො 10000ක් බැර කරලා දැන් 10000ක් හර වෙලා. ඒක වැරදි මේක හරි ගස්සන්න බැර කරනවා 10000. හරිද? එහෙනම් හිතන්නකො. ඒක මදි. ඇයි? ඔන්න වැරදිලා පොයින්ට් එක. හරිද? මදි බැර කරලා තියෙනවා. ඇයි? හේතුව 10000යි 10000 කරනකොට 10000 බැර කරොත් එහෙම සුද්දාගේ බිඳුව වෙනවනේ ළමයි. මේ අර 10000යි බැර 10000යි. සුද්දාගේ බිඳුව. එහෙම වෙන්න බෑනේ. 10000ක් බැරට ඉතුරු වෙන්න ඕන. එහෙනම් තව 10000ක් බැර කරනවා. මොකද වැරදි දෙකක් තියෙනවා. හරිද? මෙතන වැරදි දෙකක් තියෙනවා. එකක් මොකද්ද? මේ ගිණුම බැර නොකරප එක වැරදි. අනිත් එක මොකද්ද? මේක හර කරප එකත් වැරදි. උ වැරදි දෙකයි. එතකොට ඩබල් බැර වෙනවා. හරිද? එතකොට මේ ගිණුම බැර වෙනවා 20000යි. අබනිශ්චිත ගිණුම දැන් අබනිශ්චිත යන්න බෑ. මොකද අන්බැලන්ස් වෙන එකනේ. අබනිශ්චිත ගිණුම හර වෙනවා 20000යි. උත්තරේ 4. ඒකත් හරි නේ මෙයාගේ. හරි හොඳයි. හරිද?
උත්තරේ එතකොට 4. 30කට 4. 30කට 4. හරි 32. මෙම් ව්‍යාපාරයේ නිෂ්පාදන පොදුකාර්ය පිරිවෙන. නිෂ්පාදන පොදුකාර්ය පිරිවෙන. මම කිව්වනේ අහනවා කියලා මේක අනිවාර්ය. හරිද? මේකේ වැඩි පුරනවා කියලා කිව්වනේ. හරිද? හරි බලමු. නිෂ්පාදන පොදුකාර්ය පිරිවෙන. බලමු කීයද කියලා. රෙදිහාන් මේකක් දන්නේ ළමයා ඇඳුම්නේ. රෙදි නූල් කියන්නේ මොනවද? ඒක ඍජුයි. ඇඳුම් මසන්නාගේ වැටුප. ඒකත් ඍජුයි. විදුලි වේදම නිෂ්පාදන පොදුකාර්ය ගන්න පුළුවන්. ගොන්නැලි ගන්න පුළුවන්, මුරකරුගේ වැඩප ගන්න පුළුවන්, යන්ත්‍රශය ගන්න පුළුවන්. හරිද? එතකොට 25යි 35යි 40යි 80යි 90යි නේ. රුපියල් 90000යි. උත්තරේ 2. හරිද? 33. මෙම් ව්‍යාපාර ළමා ඇඳුමක නිෂ්පාදන පිරිවැය. ළමා ඇඳුමක. බලමු. මුළු පිරිවැය ගන්නකො මොනේ? හරිද? දැන් නිෂ්පාදන පුදුකාර 90000යි කියන්නේ මුළු පිරිවැය කීයද? ඍජුත් එක්ක ලක්ෂයයි 60යි කියන්නේ අනිත් ඒවා ගත්තා නේද? ඔව් අනිත් ඒවා ගත්තානේ. එතකොට කීයක් එනවා? 90යි 60යි නේ 90යි 1යි 60යි නේ 90යි කියන්නේ 1යි 90යි ඊට පස්සේ 2යි 50යි. ඔව් 2යි 50ක් එනවා මුළු පිරිවැය. 2,50,000. ඒක 1000න් බෙදන්න. කීයද එතකොට? එකක පිරිවැය රුපියල් 250. උත්තරේ 4. ඒවනම් ලේසියින්. සුහද ක්‍රීඩා සමාජයේ සමාජික සංඛ්‍යාව 80යිලු එක් සමාජිකගේ මාසික සමාජික ගාස්තුව 100යිලු 12 දින අවසන් වර්ෂය තුලදී සමාජිකයින් 50ක් පමණ වර්ෂයේ සමාජික මුදල් ගෙවා තිබුණිලු. හරි. අනෙකුත් සමාජිකයින් කිසිදු මුදලක් ගෙවලා නැහැලු. අහන්නේ මොකද්ද? ලැබීම් හා ගෙවීම් ගිණුමේ සටහන් කළ ලබන සමාජික මුදල. ඔයාලා දන්නවා ළමයි ලැබීම් හා ගෙවීම් ගිණුමේ දාන්නේ අපි ලැබුණ හෝ ගෙව්ව ගාන විතරයි. අවුරුද්දට අදාළ ගාන දාන්නේ ආදායම් හා වියදම් ගිණුමේ තමයි. හරිද? හැබැයි මේක අහන්නේ මොකද්ද? ලැබීම් හා ගෙවීම් ගිණුම. ඒ කියන්නේ මුදල් ගිණුම වගේ තියෙන්නේ කියලා ළමයි. අන්න ඒක දාන්නේ කොච්චරක්ද කියලා. ඒ කියන්නේ අපි දාන්නේ කීයද? ලැබුණ ගාන විතරයි. ලැබුණ දේවල් අදාළ නැහැ. හරිද? මුදලින් ලැබිච්ච ගාන දාන්න. කීයද ඒතකොට? හරිද? මාසික ගාන 100යිලු. හරිද? පොඩේන පොඩි දහනද? කීයක් ගෙන්ද හම්බුණා කිව්වේ? සමාජිකයින් 50ක් මුදල් ගෙවුවා. සමාජිකයින් 50ක්. හරිද? 50 දෙනෙක් මුදල් ලැබිලා තියෙනවා. යා 50 දෙනෙක්ගෙන් ලැබිලා තියෙනවා. එක්කෙනෙක්ගේ මාසික සමාජික මුදල 100යි. හරිද? ඒක වැඩි කරන්න 12යි. අවුරුද්දකට බලන්න. හරිද? කීයද එන්නේ? හරිද? කීයද එන්නේ? 5000යි 60000යි නේ. ඔව්. රුපියල් 60000යි. උත්තරේ 3. හරිද? උත්තරේ 3. යාළුවනේ මම මේ උත්තර කියද්දී පොඩ්ඩක් පරිස්සම් වෙනවා හේතුව එකක් හරි වැදුනොත් එහෙම මොකද ඔයාලගේ මයින්ඩ් එක නැහුල් වෙන්නේ හරිද ඒක නිසා මේ පුළුවන් තරම් මේ හරියට බල ගන්න බලන එක හරි හරි එතකොට උත්තරේ 3 ඊට පස්සේ ඊට පස්සේ මම අර කිව්වා වගේ මූල්‍ය ප්‍රකාශ වලින් ප්‍රශ්නේ මම ඒක මම මොකද අපි කරා මතකද හරිද එක්සෑම් එක කලින් දවසේ හරි මේ අපි කරා මතකද මම කිව්වේ ඒක පේපර්ස් දෙකක් කරන් කෙරුවේ ඒකයි මේක මොකද ඔයාලට ගොඩක් අර වර්ධිනවා හරිද හැබැයි දැන් ඔයාලට වර්ධින්න බෑ ඒක තමයි පැට්‍රිස් උනා ඉන්න ඕන මොකද්ද නම මම පේන්නේ දැන් රිචාන්ගේ ව්‍යාපාරයේ 25 12 දෙන්න අවසන් වර්ෂය සඳහා දල්ලාභය දල්ලාභය අහන්න බලමු දල්ලාභය අහන්න හරිද දල්ලාභය හරි බලමු හොදලා මම කියලා දුන්නා ඔයාලට පොඩි ආකෘතියක් ගහ ගන්න මෙතනදී හරිද අවුලක් නැහැ පොඩි ආකෘතියක් ගහ ගන්න නැත්නම් වරදින්න පුළුවන් ඔයාලට ඉකොනොම් පිරිවැය ආරම්භක තොගය ගැනුම් අවසන් තොගය හරි බලමු
විකුණුම් කීයක් තියනවද? විකුණුම් කීයක් තියනවද? 3යි මම දහස් වලින් ලියන්නම් ඈ 3400. හරිද? ගැනුම් 2000. හරි. ඊට පස්සේ 1.1 තොගය ලක්ෂයයි. يعني 100ක් කියලා දාන්න. අවසන් තොගය ලක්ෂ 9යි. එච්චරයි නේ තියෙන්නේ. තව මැද්දට එනවා තියෙනවා ගෙනීමේ කුලී වගේ මොනවද තියෙනවද? නෑනේ. නෑ. හරි. හරි. චෙක් කරලා බලමු. 2600 2100 2100 900 ඊට පස්සේ 1200 ගුරුම් කරේ 1200යි මේකෙන් මේක කොට පස්සේ කීයක් එනවද? ඒ 1200යි නේ. හරිද? හරිනේ? හරිද? හරි. එතකොට උත්තරේ උත්තරයක් නෑ. දැන් 1100යි 1200යි ඔව්. ආනේ සෝරි 2200යි නේ. හරිද? සෝරි. 2200යි. හරිද? 2200. හරිද? 2200. හරිද? උත්තරය එතකොට කීයද? උත්තරය එතකොට 4. හරිද? උත්තරේ 4. හරිද? උත්තරේ 4. ඊට පස්සේ 36. රිෂාන්ගේ ව්‍යාපාරයේ 2012 අවසන් වර්ෂයේ ආදායම් ප්‍රකාශ තුලත් ආයතන හා පරිපාලන නිදම් වල එකතු. ආයතන හා පරිපාලන නිදම් වල එකතු වහන්න. බලමු. පරිපාලන. මොනවද ගන්නෙ? අපි ගමු. සේකඩුක් ගන්නවා ලක්ෂයයි. සේකඩුක් ලක්ෂයක් තියෙනවා. විදුලි වියදම් 60000ක් තියෙනවා. හැබැයි අර බලන්න පොඩ්ඩක් ගන්න. මේ ගැළපෙල්ලකුත් තියෙනවා. ඒකට ගෙවිය යුතු විදුලිය කියලා 20ක් තියෙනවා. ගෙවලා තියෙන්නේ කීයක්ද? ගෙවලා තියෙන්නේ 60යි. තව ගෙවන්න 20ක් තියෙනවා. ඔක්කොම කීයද? 80000. හරි 80000. එතන තියෙන්නේ එච්චරයි. හැබැයි අර ෂෙයා තියෙනවා නේද? ඔව් ගොඩනැගිලි ෂෙයා තියෙන්නේ. ඒකක් ගන්න ඕනේ. ගොඩනැගිල්ල සරල මාර්ග වෙන්නේ 200000 වාර්ෂික ෂෙයා වෙනවලු. හරි. ගොඩනැගිලි වල පිරිවැය තියෙනවා 2 ලක්ෂ සෝරි මිලියන 2යි ලක්ෂ 5. හරිද? ඒකෙන් 8ක් ෂෙයා කරන්න ඕනේ. හරිද? කීයක් එනවද? ඔව් කීයක් එනවද? රුපියල් ලක්ෂ 2ක් එනවනේ. එතන ෂෙයා රුපියල් ලක්ෂ 2යි. ඔය ටික එන්නේ. ඩබල් චෙක් කරමු. හරිද? මම මේ මාර්ගයට පරිස්සම් වෙනවා. මොකද එකක් හරි දුන්නොත් මොකද ඒක හරියට හින්දා. හරිද? මොකද ඔයාගේ හිතනේ අවුල් යන්නේ. හරිද? ඔව් එච්චරයි. හරිද? එතකොට ඔය දෙක එකතු කරන්න. කීයද එන්නේ? 3යි 380. උත්තර දිනනවා. ඔව් උත්තරේ 3. හරි. 37. රිෂාන්ගේ ව්‍යාපාරයේ 2012 විසින් අවසන් වර්ෂයේ ආදායම් ප්‍රකාශ ඉදත් කරන මුළු වීදම් වල එකතුවක්. මුළු වීදම් වල එකතුවක් අහන්න. හරිද? දැන් පරිපාලන වීදම් වල එකතුව තියෙනවානේ. අපි මේකට එකතු කරමු. ඒතකොට හරිනේ. මේ ටික තියෙනවා. තව මොනවද එකතු වෙන්න ඕනේ මේකට? එකතු වෙන්න ඕනේවා තියෙනවා ප්‍රචාරණ වියදම් 80000යි. හරිද? තව එකතු වෙන්න ඕනේ පොලි තියෙනවා. බැංකු ණයවල පොලි ලක්ෂ 5න් දැන් බලන්න බැංකු ණය ලක්ෂ 5ක් තියෙනවානේ. බැංකු ණය දෙනවා ලක්ෂ 5ක්. 10%ක බැංකු ණය 10%ක පොලි මන්ද බැංකු ණයක් තමයි තියෙන්නේ. හරිද? බැංකු ණය ලක්ෂ 5යි නම් ඒක පොලිය කීයද? හම්බුනාද දාන්න බැලම. මේක ආදායම් ප්‍රකාශයනේ. හම්බුනාද නැද්ද දාලා නැහැ. දාන්න ඕන මුළු වගේ. හරිද? අවුරුදු දාලා ගන්න දාන්න ඕන. ලක්ෂ 5 ඉඳලා 10 කියන්නේ කීයද? 50000. ඒකත් එන්න. හරිද? එච්චරයි නේද? ඔව් එච්චරයි. හරිද? ගන්න. වේදනාව එතකොට කීයක්ද? 380ක්. හරිද? එතන 380යි. මෙතන එතකොට එනවා කීයද? 1.30යිනේ. එතකොට කීයක් එනවද? හරිද? පන් ලක්ෂ 10000. 5 ලක්ෂ 10000ක් එනවා. හරිද? 5 ලක්ෂ 10000ක් එනවා. උත්තරේ 3. ඒකට උත්තරේ 3. 5 ලක්ෂ 10000. හරි?
ඊට පස්සේ 38 රිෂාන්ගේ ව්‍යාපාරයේ 25 12 31 අවසන් වාර්ෂයේ සුද්ධ ලාභය අහන්න. සුද්ධ ලාභය බලමු. සුද්ධ ලාභය. හරිද? ලේසියෙන් ළමයි. දැන් අපි ඔක්කොම විදන් වල එකතුව ගත්තා. බලන්න අහගන්න. දල්ලාවේ තියෙනවා. මම අර කලිනුත් කිව්ව ළමයි ඔයාගේ මුල වැරදි කියන්නේ මේකේ අගක් කෙලවෙනවා. බැරි වෙලා හරවත් දල්ලාභේ වැරදින හෙව්වොත් එහෙම මේ කොහොමත් සුද්ධ ලාභයත් වර්ධිනවා. අන්න දෙයක් නැහැ නේ. හරිද? ඒක නිසා පරිස්සමින් ගන්න. හරි? එතකොට මෙතන තියෙනවා දල්ලාභය 2200ක්. හරිද? මෙතන මුළු මේ වියදම් වල එකතුව 510000යි. හරිද? වෙනත් ආදයන් තියනවද? ලද වට්ටම් තියනවනේ. එච්චරනේ තියෙන්නේ. ඔව් ලද වට්ටම් එතන තියෙන්නේ. හරි. එහෙනම් මේ මෙච්චරයි කරන්න තියෙන්නේ. 2 ලක්ෂ නෙමෙයි. හරිද? ලක්ෂ 22කට ලක්ෂ 22ක් තියෙනවා. ලක්ෂ 22කට හරිද? එකතු කරනවා වෙනත් ආදායම් කීයද තියෙන්නේ? 20යි. අඩු කරනවා මෙතනින් වියදම් ටික 510000. 1710ක් යනවා. ලක්ෂ 17යි 10000ක් තියෙනවා. මෙතන උත්තරේ ඒකටත් 3. හරිද? උත්තරේ 3. හරිද? රිෂාන්ගේ ව්‍යාපාරයේ 25 12 දෙසින් අවසන් වර්ෂයේ ජංගමනවත්කම් වල ධාරණාගේ. ධාරණාගේ හොයන්න ගියේ. ඒක ලේසියිනේ. අපි ෂෙයාර් ප්‍රමාණයක් කියවන්නේ. හරිද? හරි බලමු. හරි. එතකොට අහන්නේ ෂෙයාර් මේ ධාරණාගේනේ. දැන් ගොඩනැගිල්ල පිරිවැය කීයද? 2 ලක්ෂ මේ ලක්ෂ 25යි. හරිද? ලක්ෂ 25න් ලක්ෂ 2ක් මේ ෂේ තියෙන්නේ. ලක්ෂ 2ක් ෂේ වෙනවනේ. හරිද? හරි. එතකොට ඒකෙන් ලක්ෂ 2ක් ෂේ වෙනවා. එතකොට ඒක අයින් කරන්න. දැන් මෝටර රතන ෂේ වෙනවා කියන්නේ මෝටර ෂේ වෙනවා කියන්නේ නැහැ. එතකොට ඒකේ පිරිවැයම ගන්න පුළුවන් අපිට. හරිද? ෂේ වෙන් කිරීම දීලා නැහැනේ. එතකොට මෙච්චරයි කරන්න තියෙන්නේ. හරිද? 250 මේ sorry 25 ලක්ෂයෙන් ලක්ෂ 2 අඩු කරන්න. හරිද? 25 ලක්ෂ වෙන්නේ පිරිවැය. ඒකෙන් අඩු කරනවා ලක්ෂ 2ක්. හරිද? ඊට පස්සේ එනවා ගොඩනැගිල්ල ධාරණාගේ. ඊට පස්සේ ඒකට එකතු කරන්න මෝටර රථේ පිරිවැය. ලක්ෂ 10ක්. 3 ලක්ෂය 33 ලක්ෂය 33 ලක්ෂය. උත්තරේ 2. උත්තරේ 2. රිෂාන්ගේ ව්‍යාපාරයේ 25 30 දිනට හිමිකම අහනවා. හරි ඉතින් ලේසියිනේ මොකද කරන්න තියෙන්නේ? අපි ලාභය හෙව්වනේ. ලාභය කීයද? 17 ලක්ෂ 10000යි. හරි. ආරම්භ හිමිකම කීයද? මිලියන 2යි. කියන්නේ ලක්ෂ 20යි. මිලියන 2යි නැත්නම් ලක්ෂ 20යි ආරම්භක හිමිකම. ලාභය ආවා 17 ලක්ෂ 10000. මේක එකතු කරන්න. ඒ දෙන්නේ. එතරනේ ගැල්ලෙ මොකුත් නැහැ. නැහැ. හරිද? හරිද? එතකොට තුන්දා 710යි. උත්තරේ 2. හරිද? උත්තරේ 2. ඔන්න ළමයි ඔයාලගේ 25 ඕලෙල් පේපර් එක. ඒ කියන්නේ අද තිබ්බ එක්සෑම් එකේ මේක මම කරන්නේ තමයි අද ඔයාලගේ එක්සෑම් එකක් තිබ්බේ. හරිද? ඔයාලගේ අද තිබ්බ කොමර්ස් පේපර් ඒතකොට ඔන්න දිනනවා ඔයාලගේ MCQ ටිකේ ආන්සර්ස් ටික. හරිද? MCQ පේපරේ ආන්සර්ස් ටික තියෙනවා. හරිද? මේක මම ආයෙ කියනවා මේක දාන්න ඔයාලගේ හිත විද්ද ගන්නවත්. හරිද? මේ එහෙම එකක් නෙමෙයි. හරිද? මේක දාන්නේ ඔයාලගේ වගේම ඉදිරි බැච් වලත්. හරිද? යාළුවා බලන්න පුළුවන්. යාළුවාත් කරනවා. ඇතිනේ සමහර ගෙදරලා යන්නේ ඒකෙන්. හරිද? හිත විද්ද ගන්න එපා. හරිද? මොකද මට වරදින්න පුළුවන්. හරිද? කියන්න බෑ. හරිද? මොකද ඒකයි මම කියන්නේ හිත විද්ද ගන්න එපා කියලා. හරි? එතකොට මේ හරි මම ඒතර දෙවෙනි මොකද මේක මම මේ ඔයාගේ ලකුණු අඩු වුණා දෙවෙනි කොටසේ ඔයාට ලකුණු 60 55ක් 50ක් වුණා තියෙන්න පුළුවන් හරිද ඒක මම කියන්නේ හරිද මේකෙන් විතරක් පේපරේ ඉද විදි කියලා తీරණය වෙන්නේ නෑනේ හරිද ඒක නිසා අවුලක් ගන්න එපා හරිද ලකුණු තියෙන සතුටු වෙන්න හරිද හරි එතකොට එහෙමනම් හරිද මේ තියෙන්නේ ඔයාලගේ ආන්සර්ස් ටික හරිද එහෙමනම් මම දෙවෙනි කොටස කරන එකත් මම වීඩියෝ එකකින්ම ගේන්නම් හරි එහෙමනම් මේක බලලා ලකුණු ටික බලා ගන්න හරි එහෙනම් ගිහින් එන්න හරි එහෙනම් ආයිබෝවන් මගේ එක්සෑම් ලියවල ළමයි ටික හරිද ඉතිරියට ඔයාලගේ වැඩ කටයුතු හොඳට සාර්ථක වෙන්න කියලා මම අදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා ඔයාලගේ ඕල් විභාගය අතින් ඉවරයි එතකොට එහෙනම් ජීවිතය ජය ගන්න හරි එහෙනම් ගිහින් එන්න හරි ආයිබෝවන් බුදු සරණයි පරිස්සමෙන් ඉන්න